කොහොමද ඔයාට මේ වීඩියෝ එක ඔයා දකින මේ මොහොතෙත් සමහර විට ඔයා ඉන්නේ ජීවිතේ දැන් නැති කියන හැඟීමක. ඇයි ඔයාට එහෙම හිතෙන්නේ? ඒකට හේතුව සමහර විට ඔයා ගොඩාක් ආසාවෙන් හිටපු දෙයක් ඔයාට නොලැබිලා. එහෙම නැත්නම් ඔයා ගොඩාක් ආදරය කරපු කෙනෙක් ඔයාගෙන් ඈත් වෙලා. එහෙමත් නැත්නම් ඔයා කොච්චර ලබා ගන්න උත්සාහ කළත් ඔයාට අවශ්‍යම දෙයක් මේ වෙනතුරුත් ඔයාට නොලැබීම නිසා ඔයා ගොඩාක් දුකින්. මේ විදිහේ මොන හේතුවක් නිසා හරි ඔයාට හිතෙන්නේ ජීවිතේ තවත් නම් හිත හයිය කරගෙන ඉස්සරහට යන්න ඔයාට ශක්තියක් නැහැ කියලා. ඔයාට අරමුණක් නැහැ කියලා. ඔයාට දැනෙන්නේ කරන දේ අසාර්ථක වෙනවා වගේ. ඔයාට දැනෙන්නේ ඔයා අසරණ වෙලා වගේ. හැබැයි ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා මේ වෙලාවේ තමයි හිත ශක්තිමත් කරගන්න ඕන වෙලාව. ඔයා හිතින් දුර්වල වුණොත් ඔයා ළඟ දැනට තියෙන දේවල් පවා ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ඔයා දැන් ඉන්නේ ලොකු පීඩනයක. ඉස්සරහට කරන්න ඕන දේවල් සැලසුම් කරන්න තරම් මානසිකත්වයක් ඔයාට නැහැ. ඒත් ඔයා මේ වෙලාවේ ඔයාගේ හිත තව තවත් දුර්වල වුණොත් ඔයාට මොනවද ලැබෙන්නේ? ඔයා දිගින් දිගටම ඍණාත්මකව හිතුවොත් ඔයාට ලැබෙන්නේ ඔයාට ආකර්ෂණය වෙන්නේ ඍණාත්මක දේවල් විතරයි. ඉතින් මොන හේතුවක් නිසා හරි ඔයාගේ ජීවිතේ ඔයාට දැන් ඇති කියලා හිතෙනවා නම් මේ මොහොතේම ඒ අදහස හිතින් අයින් කරන්න. මොකද ඔයාට ලැබිලා තියෙන මේ ජීවිතේ ගොඩාක් වටින ජීවිතයක්. මේ වගේ මනුස්ස ආත්මයක් ඔයාට ලැබුණේ ඔයා ගොඩාක් පින් කරපු කෙනෙක් නිසා. එකම එක හේතුවක් නිසා ඔයා මේ ජීවිතය ගැන ඔය තරම් ඍණාත්මකව හිතන්න එපා. ඔයාගේ ජීවිතේට ඒ හැමදේම අභියෝගයක් කරගන්න. අභියෝග එන තරමට තමයි ඔයාට මේ ජීවිතය ගැන අවබෝධයක් ලැබෙන්නේ. මේ ලෝකේ ප්‍රශ්නයක් නැහැ කියලා කෙනෙක් නම් නැතිව ඇති. කවුරු කොහොම ලෝකෙට පේන්න සතුටින් hina වෙලා හිටියත් ඒ හැමෝගෙම හිත ඇතුලේ මොකක්ම හරි දුකක් ඇති. ප්‍රශ්නයක් ඇති. හැබැයි මේ ප්‍රශ්න දිහා බලන විදියයි වැදගත්. ඔයාගේ ජීවිතේට ප්‍රශ්නයක් ආවම ජීවිතේම එපා වුණා වගේ ඒ ගැනම හිතා ඉන්න එපා. ඔයා ඒ තුලින් ඔයාගේ ජීවිතේට අලුත් දෙයක් ඉගෙන ගන්න. ඔයා කොච්චර ආසාවෙන් දෙයක් ලැබෙනකම් බලන් හිටියත් ඒ දේ ඔයාට ලැබෙන්නම ගිහින් ඒ දේවල් අහිමි වුණාම ඔයාට ඒක දරා ගන්න අමාරුයි. එහෙම වෙලාවට තමයි ඔයාට ජීවිතය ගැන හරි අසරණකමක් දැනෙන්නේ. හැබැයි කොහොම වුණත් ඔයාගේ බලාපොරොත්තු නැති කරගන්න එපා. ඔයා විශ්වයෙන් මොන විදියට ඉල්ලුවත් තවම ඒ දේ ඔයාට නොලැබුණා නම් ඔයා තව චුට්ටක් ඉවසන්න. බලාපොරොත්තුව නැති කරගන්න එපා. තව චුට්ටක් ඉවසලා ඉන්න. ඔයාගේ හිතේ යහපත් සාධාරණ බලාපොරොත්තුවක් තියෙනවා. ඔයා ඒ වෙනුවෙන් කැප වෙනවා, මහන්සි වෙනවා. ගොඩාක් හිතින් හීනමවනවා. ඒ දේ ලබා ගන්න ඔයාට විශ්වයේ විසින් අවස්ථා උදා කරනවා. ඒත් ඔයාට ඒ දේවල් ලැබෙන්නම ගිහින් ආයෙමත් ඔයාගේ ජීවිතෙන් ඒ දේවල් ඈත් වෙනවා. ඉතින් එහෙම වුණාම ඔයාට හිතෙන්නේ මේ විශ්වයේ බොරුවක් කියලා නේද? මේ විශ්ව නීතිය ඔයාව මුලා කරනවා වගේ හැඟීමක් නේද? ගොඩක් වෙලාවට ඔයා ගොඩාක් උත්සාහ කරලා ලබා ගන්න බැරි වුණු දෙයක් ඔයා හිතින් අතෑරලා දැම්මා කියලා හිතන්න. ඒත් ඔයාට මොන විදියකින් හරි ඒ දේවල් ලබා ගන්න ආයෙමත් ආසාවක් ඇති කරන්නේ ඔයාට උත්සාහ කළොත් අනිවාර්යෙන්ම ඒ දේවල් ලබා ගන්න පුළුවන් කියලා ඔයාට වඩා මේ විශ්වය ඔයා ගැන විශ්වාසයෙන් ඉන්න නිසා. සමහර වෙලාවට ඔයා YouTube එකට එනවා වෙන වීඩියෝ එකක් බලන්න හිතාගෙන. ඒත් අහම්බෙන් වගේ ඔයා එක පාරටම දකින්නේ ඔයාගේ හිතේ ඔයා හිර කරගෙන ඉන්න බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න විශ්වයෙන් ඔයාට ලැබෙන පණිවිඩයක්. ඔයා ඒ වෙලාවේ ඒ පණිවිඩේ කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඔයාට ඒ පණිවිඩය ලැබුණා. ඒක අහම්බයක් නෙවෙයි. ඔයාව තවත් ඔයාට ඕන දේ ලබා ගන්න. ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න. ඔයාට පුළුවන් කියලා ඔයාගේ හිත ශක්තිමත් කරන්න තමයි. ඔයාගේ හිත යට තියෙන බලාපොරොත්තු තවත් අලුත් කරන්න තමයි මේ විදියට ඔයාට විශ්වයෙන් පණිවිඩ ලැබෙන්නේ. සමහර කාලවල් තියෙනවා දිගින් දිගටම විශ්වය ඔයාව පරීක්ෂා කරනවා. ඔයාට හැමදේම දරා ගන්න පුළුවන් ශක්තිමත් හිතක් තියෙනවද බලන්න. විශ්වය විසින් ඔයා කැමති දේවල් ඔයාගේ ඇස්මානේ ඔයාට පෙනෙන්නට සලස්වලා ඒ දේවල් හිමින් ඔයාගෙන් ඈත් කරනවා. ඉතින් මේ හේතුව නිසා ඔයාගේ හිතේ විශ්ව ආකර්ෂණ නීතිය ගැන තියෙන විශ්වාසයක් නැති වෙලා යනවා.
ඔයාගේ බලාපොරොත්තු අතෑරලා දාලා දුකින් අසතුටින් පසුතැවීමෙන් ජීවිතේ එපා වෙලා වගේ ඔයා ඉන්නවා. එහෙම වුණාම විශ්වය දකින්නේ ඔයා දුර්වලෙක් විදියට. ඔයාගේ හිත ඍණාත්මකයි. ඔයාගේ සිතුවිලි ඍණාත්මකයි. විශ්වය එහෙම අයට කැමති නැහැ. මොන අභියෝගයක් ආවත් ඒ දේවල් වලට ධනාත්මකව මුහුණ දීලා ඒ අභියෝග ජය ගන්න පුළුවන් ශක්තිමත් හිතක් ඔයාට තියෙනවා නම් ඒ දේ තමයි විශ්වය ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔයා විශ්වාස කරන්න ඔයා ගොඩාක් ආසාවෙන් විශ්වයෙන් ඉල්ලන දෙයක් ඔයාට ලබා නොදෙන්න තරම් මේ විශ්වය අසාධාරණ නැහැ. ඔයාගේ කැපවීම මහන්සිය මේ විශ්වයට දැනෙනවා. හැබැයි මොන දේ වුණත් ලැබෙන්නේ හරිම වෙලාවට. ඔයාගේ හිතේ ඒ ගැන තියෙන විශ්වාසයයි වැදගත් වෙන්නේ. ගොඩාක් අය විශ්ව ආකර්ෂණ නීතිය ගැන හරියට අවබෝධයක් නැති නිසාම විශ්වය ගැන තියෙන විශ්වාසය නැති කරගෙන ජීවිතය අසාර්ථක කරගන්නවා. ඒත් ආකර්ෂණ නීතිය ගැන හරියට දන්න කෙනෙක් කවදාවත් කිසිම දෙයක් බෑ කියලා අතාරින්නේ නැහැ. ඔයාටත් පුළුවන් ඔයාට ඕන දේ විශ්වය හරහා ඉක්මනින්ම ආකර්ෂණය කරගන්න. ඔයා කරන්න ඕනේ ඉවසීමෙන් හිත ශක්තිමත් කරගෙන ඔයාට අවශ්‍ය දේ ලැබෙනකම් කාලයට ඉඩ දීලා බලන්න ඉන්න එක. ඔයා අවශ්‍ය දේ ඔයාට අවශ්‍ය දේ ඔයා ළඟ දැනටමත් තියෙනවා කියලා හිතන්න. එහෙම හිතුවම ඔයාට පුළුවන් අද දවසේ මේ මොහොත සතුටින් ගෙවන්න. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔයාට අවශ්‍ය දේ ඔයා ළඟ දැනටමත් තියෙනවා කියලා ඔයාට පුළුවන් හැම මොහොතකම ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙනවා නම් ඔයා දන්නේම නැතිව ඒ දේවල් ඔයාගේ ජීවිතයට ඉක්මනින්ම ආකර්ෂණය වෙනවා. හැබැයි ඔයා විශ්වාසයෙන් ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. ඔයාට එක අවස්ථාවක් දෙකක් මගහැරෙන්න පුළුවන්. හැබැයි ඔයාට තව අවස්ථා ගොඩාක් ඉස්සරහට විශ්වය ඔයාව පරීක්ෂා කරන්න ඔයා වෙනුවෙන් ලබා දෙන ඒ අවස්ථාවලින් හොඳම දවසක හොඳම වෙලාවට ඔයා වෙනුවෙන් මෙවපු අවස්ථාව ඔයාට ලැබෙයි. ඔයා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඉවසීමෙන් ඉන්න, සතුටින් ඉන්න, ධනාත්මකව හිතන්න, ඍණාත්මක සිතුවිලි ඔයාගේ මනසින් අයින් කරන්න. ඔයාගේ ජීවිතේ උඩු යටිකුරු කරන්න විශ්ව ශක්තියට පුළුවන්. තව තවත් ඔයාගේ බලාපොරොත්තු අලුත් කරගන්න. එහෙමනම් මේ වගේ විශ්ව පණිවිඩත් එක්ක ආයෙත් හමු වෙන්න channel එකත් subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ඉන්න.